අයිබෝන් ඔස්මන්ද ඩිස්මන්ද මේ දවස්වල ගොඩක් දිනාගේ කතා පාට ලක්වුණ නිසා මම ගියා පාද චිත්‍රපටිය බලන්න. මගේ සූදානම මේ සම්බන්ධයෙන් තාමත් විකාශනය වෙන මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් මේ දැන් අද හවස බලලා ඇවිල්ලා මේ රැය කතා කරන්න සූදානම් වෙන්නේ. අර කලින් කියන්න ගියේ මගේ සූදානම මේ චිත්‍රපටිය පිළිබඳව පූර්ණ විචාරයක් දීමට වඩා මගේ ප්‍රේක්ෂකයෙක් හැටියට මගේ ඇසින් දැකපු දේ සහ එතකොට බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් ලියලා තිබුණු දේවල් සහ මේ සම්බන්ධයෙන් පසුබිම් තොරතුරුත් එක්ක ගත්තම මට හිතුණා යම් කිසි දෙයක් කියන්න ඕනේ, කියන්න දෙයක් ඉතුරුයි කියලා. ප්‍රේක්ෂකයෙක් හැටියට පමණක් නෙවෙයි එතනින් එහාට මේ සමස්තයත් එක්ක යමක් කියන්න තියෙනවා. මේ දේ කතා කරද්දී මම මෙහෙම කියන්නම්. දැන් මේ චිත්‍රපටියේ අපි මම විශේෂයෙන් දැක්ක දෙයක් තමයි ඊටම දුරස්ත රූපරාම වලුත් බැහැරු ඊට සමීප රූපරාම වලිනුත් බැහැරු. ඒ කියන්නේ මේ දෙක නෑ කියන එක නෙවෙයි කියන්නේ. අදහස් වෙන්නේ මම දැක්ක විදිහට අතරමැදි මධ්‍යස්ථ රූපරාම වලින් බොහොම එක රිද්මයකට පටන් ගත්ත තැන සිට නිමාව දක්වා එක්තරා රිද්මයකට ගලාගෙන යනවා. ඊටම සරලව ගොඩක් සංකීර්ණ තාවයන් අපි දකින්නට වඩා ගොඩක් සරලව මේ කතාව මම හිතන්නේ සාමාන්‍ය චිත්‍රපට ලහුරුවක් ඇති කෙනෙකුට තේරෙනවා. යම් කිසි ඒකයි මම කිව්වේ යම් කිසි රිද්මයක් අපි හඳුනාගත්තා මේ චිත්‍රපටි මුල සිට ඒක අග දක්වා යනවා. සරලයි. ඒ වගේම අපිට දේශීය ඇහැට කියන්නේ දේශීය ඇහැට කියලා කියන්නේ අපි ගතියකට හුරු තත්ත්වයක් වෙන විශේෂයෙන් මම හිතන්නේ 80 දශකවල සිට එතනින් මෙහාට එන මේ පසුබිම ගත්තා මේ කාලේ වකවානු අපි බොහොම අපිට හොඳට තේරෙන කාලයක් විතර නැත. ඒක අපි දැකලා අහලා දැනিলা තියෙන දේවල් එක්ක මේ පසුබිමත් එක්ක යම් විදිහකට ගලාගෙන එනවා. එතකොට ඒකේ මුල් වෙන කතා තේමාව යම් කිසි භීෂණකාරී කතන්දර තියෙනවා මේක ඇතුලේ. ඒක ඇතුලෙන් මතුවෙන දෙයක් තමයි එන්නේ. ඉතින් මට කතාව කියන්න නෙවෙයි අවශ්‍යතාවය තියෙන්නේ. මේකත් එක්ක දැක්කම මට නිතරම මතක් වුණු දෙයක් තමයි මේ චිත්‍රපටය බලන අතරේ අපි විශේෂයෙන් අපි හැමදාම දකින චිත්‍රපටවල මෑත වකවානු විශේෂයෙන් මෑත කියන්නත් බෑ. මීට අවුරුදු දශකයකට දෙකකට තුනකට එහා ගත්ත චිත්‍රපටවල කතා වුණු දෙයක් තමයි යුද්ධය සහ නැත්නම් භීෂණය. මේ කාල වකවානුවත් එක්ක සිදුණු ඝාතන සිංහලද දෙමළද නැත්නම් ජාතිවාදී කලකෝලහල කියන විවිධ දේවල්. ඉතින් මට නැවතත් මේ චිත්‍රපටය තුලත් යම් කිසි දේවල් දකිනකොට දීපත් උනේ මගේ ඇයි මම කියන්නේ දැන් පාද ගැන විවිධ කට්ටිය විවිධ දේවල් ලියලා තියෙනකොට චිත්‍රපටය සම්බන්ධයෙන් ඒසින් සහ විවිධ දේවල් වලින් මම කතා කරන ප්‍රේක්ෂකයෙක් හැටියට මගේ ප්‍රේක්ෂක ඇසින් ගත්තම පොදු සමාජයත් එක්ක මම දකින දේ ඒකට ඉස්සර එක මම කිව්ව චිත්‍රපටවලත් අපි දැකපු මේ සමහර දර්ශන ආපහු අපි කම්පණය කරන ප්‍රකම්පණය නැත්තම් සහකම්පණය මේවත් එක්ක අපි කම්පණයටපත් වෙන එක මට දැනෙන දේ මම කියන්නේ. ඒක ඊටාම තදින් මතුවෙන විශේෂයෙන් මොකද මේ අපේ රටේ දශක ගණනාවකදී අපි ඈත අතීතයේ අපේ රටේ පමණක් නෙවෙයි ලෝක ඉතිහාසයේ සිට මේ සටන්ද විවිධ දේවල් වලදී හරියටම මේ මනුෂ්‍ය ඝාතන කියන එක එදා මෙදා අතුරු අපි හැම වෙලේම අපිට අපි ලෝකේ පවතින තාක් මම හිතන්නේ කතා බහට ලක් වෙයි. නමුත් විශේෂයෙන් මම කියන්නේ විශේෂයෙන් අර භීෂණකාරී කියන යුගයන් වල නැත්තම් ජාතිවාදී වෙන්න පුළුවන් විවිධ ආකාරයෙන් අපේ රටේ ඇති වුණු ලේ හැලීම් ඝාතනයන් ඒත් එක්කම දැන් මෙතන අපි අර පාතාලය හෝ නැත්තම් ඒ පසුබිමින් මිනිස්සු කල්ලි වාදීව යම් කිසි දේශපාලනයන් තමන්ගේ බලපුලුවන්කාරකම් සමාජයේ ගොඩනැන්වීම මේ දේවල් එක්ක අපේ රටේ ඉතිහාසයත් එක්ක ගත්තාම මේ දේවල් එක්ක හරි කම්පනයක් විශේෂයෙන් අපි ඒ කම්පනය නැත්තම් මේවත් එක්ක අපි මේ සහකම්පනය කියලා කියන්නේ මොකක්ද අපිට ඒක සමහරලාට නොදැනී යනවා. දැන් අපි කතා කරන්නේ අපි චිත්‍රපටයේ රූපරාමු නැත්තම් චිත්‍රපටයේ කතා නායකයා ඔවුන්ගේ රඟපෑම අපි කතා කරන අතරේ මම හිතන්නේ මේ හැම දෙයක් තුලම අපි කලා නිර්මාණයකින් යථාර්ථය පිළිබඳ ඥානනයක් ලබා ගනිද්දී අපිට දැනෙන දේ තමයි මේවා සම්බන්ධයෙන් අපි කම්පනයක් විය යුතුද කියලා නෙමෙයි කම්පනයක් තිබෙනවා මට. හැම ඒ වගේ චිත්‍රපටයක ඒ වගේ දර්ශන දකින්න නිසා පමණක් නෙවෙයි මේ හැම දෙයක් තුලින් අපි කතා කරන්නේ මොකක්ද අවසානට මනුෂ්‍යත්වයේ පිළිබඳ තමයි අපි මේ හැම දෙයකටම අර්ථකථන හදාගන්නේ නැත්නම් හැම දෙයකටම අර්ථකථන වලට වඩා යම්කිසි
කෝණ වලින් අපි හැම වෙලේම විවිධ කෝණ වලින් අපි බලලා යම් කිසි විග්‍රහයක් ඇති කරගන්න උත්සාහ කරනවා. නැත්නම් මේ සමාජය කියව ගන්න අපිට අවස්ථාවක් සලසලා දෙන එකයි මම කිව්වේ මේ චිත්‍රපටය මම දැකපු දේ. මට දැනෙන හැටියට අධ්‍යක්ෂකවරයා විවිධ අර්ථකථන සැපීමට යනට වඩා අර්ථකථන කියන්නේ ඒ සිදුවීම අනුසාරයෙන් ඒකේ සිදුවීම් අනුසාරයෙන් අපිට යම් කිසි දෙයක් පෙළගස්වාගෙන එක්තරා රිද්මයකට ඉදිරිපත් කරගෙන යනවා. ඒක තුල යම් අර්ථ ගැනීම් තියෙන්න පුළුවන්. නමුත් ඒක තුල මම හිතන්නේ අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඒක දැනගත් අපි ඉර වෙලා අපි එකතැනක රඳවා ගන්නේ නැහැ. මේක සිද්ධිදාමේ ගලාගෙන යනවා. ඒ ඔස්සේ අපිට පුළුවන් ආරම්භයේ සිට අවසානයේ දක්වා යම් කිසි කතාවක් දකින්න පුළුවන්. ඒකෙන් යම් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒක තියෙන රිද්මේ තමයි මම කියව මම දැක්ක දේ. මධ්‍යස්ථ රූපරාම තුල තර රිද්මයකට තමයි ගලාගෙන යන්නේ මේක. ඒක විශේෂයෙන්ම වෙනත් සමහර සිනමාවල් වලදී අපි තැනකදී එක්තැනක රඳවන උස් කරන පහත් කරනට වඩා මම දැක්කේ බොහෝ විට මැද තැනකින් තමයි මේක ගලාගෙන ගියේ. මගේ මම නිරීක්ෂණය වුණේ ඊළඟ කාරණේ තමයි මට දැන් මේ දේවල් එක්ක මම දැන් මේ වටපිටාවක් විවිධ කතාන්දර මේක ඇතුලේ තිබුණු දේවල් මනුෂ්‍ය ඝාතනයන් මේවා ගැන කම්පනයන් ගැන මම කිව්වා. දැන් මේ සියල්ල එක්ක මට අවසාන වශයෙන් මේක මම ලොකුට දීර්ඝව කතා කරන්න අදහසක් නැහැ. මොකද මේක තවදුරටත් විවිධ අයට බලලා විවිධ අදහස් ගන්න පුළුවන්. මට දැනුණු දේ මම කියන්න ගියේ. ඔස්මන්ද ඩෙස්මන්ද කියන එකේදී එතන මට හැම වෙලේම දැනුණු දෙයක් තමයි. ඔස්මන්ලා හෝ ඩෙස්මන්ලා බිහි නොකරන සමාජ වාතාවරණයක් අපි හදාගන්න ඕනේ. සහ මේ සමාජ වාතාවරණ හැදීම නේද අපි මේක තුලින් ගත යුතු දෙය කියන එක. ඔස්මන්ලා හැදුණු සමාජය නැත්නම් ඩෙස්මන්ලා හැදුණු සමාජය යම් කිසි සමාජයේ යම් කිසි තියෙන මේ ක්‍රමවේදී නැත්තම් අපි අදට පුද්ගලිකවම අපි පවා සමහර තැන්වලදී අපි මුහුණ දෙන අයුතු අසාධාරණකම් නිසා යම් කිසි තැනකදී යම් කිසි තැන්වලට අපි තල්ලු වෙන්න පුළුවන්. අපි සාධාරණ යුක්තිය බලාපොරොත්තු වෙනවා නම් සමාජය අපිට දරුණු ලෙස පීඩා ගෙන සමහර තැන්වලදී අපි යම් කිසි තැන්වලට තල්ලු වෙන්න පුළුවන්. හැබැයි ඒකයි මම මේ වෙනි තල්ලු වීම නිසා සමාජයේ ඇති වුණු දේවල් අපි නැවත කියවනවා. නැවත නැවත පෙන්වා දෙනවා. ඒකයි මම මේවා තුල අපි චිත්‍රපටයේ රසවින්දන පැත්ත කතා කරනවා වගේම සමාජයක් හැටියට මේකේ තියෙන යථාර්ථය අපි කොහොමද මේක කම්පනයේ සහ කම්පනයේ තුලින් අපි යමක් ඉගෙන ගන්නේ තේරුම් ගන්නේ සහ අපි මොකක්ද අපි මේක තුලින් අපි සමාජයක් හැටියට අපිට ලබා ගන්න ඕනේ දේ කියන එක මම කියන්නේ. මට දැනුණු දේවල් දැන් අද ගොඩක් වෙලාවට කතා බහට ලක් වුණු දේවල් ලියවෙන නිසා විශේෂයෙන් අද මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන නිර්මාණයක් නිසා ඒක නැරඹීම තුළ ඒකට අතීතයේත් අපි විවිධ නිර්මාණ නරඹද්දී විශේෂයෙන් මම කිව්වේ මේක තුලත් ඒ අන්තර්ගතයේ තියෙනවා. මොකද්ද? ඝාතනයන් නැත්නම් මිනිස්සු මරනවා මැරෙනවා. ඉතින් ලේහැලීම් සිද්ධ වෙනවා. ඒකට බලපාන සමාජ පසුතලය ගැන එලි දැක්වෙනවා. ඒකට මේ පසුතලය වෙනස් කරන්න නේද මේ මිනිස්සු දැන් පහුගිය කාලෙකත් යම් විදිහකට මිනිස්සු එළියට එනවා කතා කරනවා යම් දේවල්. මේක ඇවිල්ලා අර බල්ලෝ බුරනවා වගේ නැත්නම් උඩු බුරනවා වගේ එකම විදිහකට තියෙන්න බෑ. මොකද බල්ලෝ බුරනවා හැබැයි වීමක් නේ සිද්ධ වෙන්නේ. මිනිස්සු කතා කරනවා කියන්නේ සමාජයේ යම් දේවල් ඒ වගේ දෙයක් විය නොහැකි. මොකද ඒක තුල විසඳුමක් නැහැ. අඬ නැගීමක්, විශ්සීමක්, තමන්ගේ තියෙන ආවේගයන් ප්‍රකාශයටපත් වීමක් පමණයි. මේ සමාජයක් එතන පියවර ඉස්සරහට තියන්න ඕන විශේෂයෙන් අපේ සමාජයේ. ඒකයි මම කිව්වේ මේ ඝාතන සංස්කෘතිය නැත්තම් එවැනි භීෂණ යුගයන් පහු කරලා අපිට ජාතිවාදී කලකෝලාහල වෙන්න පුළුවන්. මම හිතන විශේෂයෙන් මේ අපි ඉපදුණු කාලවක වාර විසිට ඊට පස්සේ අපි දැක්ක යුද්ධයත් එක්ක මේ විශාල කතාවක් වශයෙන් කියන්නේ එහෙම ගොඩක් සිදුවීම් වෙලා බෝම්බ පිපිලා මහමග එහෙම ලොකු සංස්කෘතික ඊට අමතරව මේ වෙඩි තබාගෙන මිනිමරා ගැනීම කියන එක මේ ඊයේ අද දක්වාමත් දිනපතා සමහරලාට මග තුටි මේවා ඇතුලෙන් අපි තේරුම් ගත යුතු අල්ලාගත යුතු දැනක් කියවගත යුතු දෙයක් තියෙනවා. එවැනි දේවල් සිදු නොවන සමාජයක් මේ පරිසරය කොහොමද හදාගන්නේ? පරිසරයට අවශ්‍ය
මොකක්ද ඒකයි මම කිව්වේ ඩෙස්මන්ලත් ඔස්මන්ලත් බිහි නොවන වටපිටාවක් හදාගන්නේ කොහොමද? එතෙන්ද ඒකයි අපේ අවශ්‍යතාවය. එතෙන්ද ඕන කෙනෙක්ව තල්ලු කරන තත්ත්වයක් තියෙනවා නම් අදට ඒකට විකල්පයි අවශ්‍යයි. ඒකට විකල්ප වශයෙන් දේවල් තමයි අපිට අවශ්‍ය. එතනදී තමයි අපි එතනින් එහාට අඩියක් තියන්නේ. නැත්නම් අපිට තවත් අවුරුදු 5ක් ගිහිල්ලා මේ මෙවැනි නිර්මාණ කරන්න නැත්නම් මේ සත්‍ය ලෝකයේ සිදුවීම් ආශ්‍රයෙන් එවැනි මේ චරිත කතාවන් ආශ්‍රයෙන් නැවත නැවත නිර්මාණ කරන්න සහ මෙවැනි ආකාරයෙන් නිර්මාණ කරන්න ඉගෙන මම කියන්නේ මේක අපි යම් කිසි තැනක් දකිනවා කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපටත් වැඩි කලින් අපටත් වැඩි ජේෂ්ඨ අපිට වඩා වයසින් වැඩි ඒ පිරිසකින් තමයි මේ නිර්මාණවල මම කියන්නේ මේ මූල බීජයන් මේ තිර පිටපත් වෙන්න පුළුවන් අධ්‍යක්ෂණය වෙන්න පුළුවන් එහෙම එන්නේ නාමියෝ ඉන්න පුළුවන් අඩු වයසයි නමුත් ඒක එන්නේ ඒක සකස් වෙන්නේ පසුතලයේ පසුබිම මේ પરම්පරාවෙන් හැබැයි මම හිතන්නේ අපිට පසු પરම්පරාවකදී එහෙම සමාජ වටපිටාවක් කියවාගෙන මෙවැනි නිර්මාණ එන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. මොකද එහෙම පරිසරයකුත් නැහැ, අපසරියකුත් නැහැ. අපි මේ අද කතා කරන නූතන ලෝකයේ සහ මේ අලුත් પરම්පරාවල් අපි දේශීය ගැනත් කතා කරන්නේ. මේ අලුත් પરම්පරාවල් වලට එනකොට අත්දැකීම් එවැනි පසුබිමක නැහැ. ඒක අපිට කියවීමක් හැටියට පමණක් තියෙන්නේ. ඒක අර අපි විඳපු හෝ අත්දැකපු හෝ දෙයකින් ඇතිවන නිර්මාණ තරම් ප්‍රබල වෙන්නේ නැහැ. එතකොට අර අපි සාමාන්‍යයෙන් දකින දකුණු ඉන්දියානු සිනමාවේ හෝ නැත්නම් සුලභව දකින්න දේවල් මම කිව්ව රූපවාහිනියෙන් වගේ අපි නිතර සුලභව දකින්න දේවල් ඒක මොකද්ද? අර බරාගෙන කපාගෙන කොටාගෙන ආවේ කියන්නේ ඒක දක්වාගෙන බිහිවන ඒ වීර සංකල්ප ඒකද අපේ සමාජයට අවශ්‍යතාවය නෑ. ඒක නෑ අවශ්‍යතාවය. මම දකින්න එක උස්මන්ලත් ඩිස්මන්ලත් බිහි නොවන සමාජ වටපිටාවක පරිසරයක සපුරා සම්පූර්ණ වශයෙන් අපිට නොලැබෙයි. නමුත් අපි උත්සාහ කළ යුත්තේ අපි පියවර තැබිය යුත්තේ එතනට කියන එකයි මට මේ සමස්තයත් එක්ක ඉදින්නේ. ඒකයි මම මේ චිත්‍රපටය ගත්තේ වෙනම තැනකින්. ඒකෙන් ඒකයි මම කියන්නේ මම දකින්නේ කලාවෙන් යථාර්ථය පිළිබඳ ඥානනයක් සිද්ධ කරනවා නම් අන්න ඒ ඥානනයේදී අපි තේරුම් ගත යුතු දේ තමයි මෙන්න මේ ඔස්මන්ලා ඩෙස්මන්ලා බිහි නොවන පරිසරයක් අපිට හදාගන්න පුළුවන් නම් අන්න එතන තමයි හොඳම මිනිහා බිහි වෙන්නේ. මොකද තාපොත් අරතෙන්ට නම් අපිව තල්ලු වෙන ඔස්මන්ලා ඩෙස්මන්ලා බවටපත් වෙන්න නම් අපිව තල්ලු කරන පරිසරය ඒ චර්ත අපි සාධාරණීකරණය කිරීම හෝ නොකිරීම නොවේ වැදගත් වෙන්නේ. අර පරිසරය නොහදා මේ වගේ පුද්ගලයෝ බිහි වෙන ඉඩ කඩ වැළැක්වුවා නම් අපිට යුක්තිය සාධාරණ වෙනින් මිනිමරා ගැනීමට හෝ නැත්නම් ඒ ආකාරයකින් යුක්තියක් සාධාරණයක් සොයා යාමට අවශ්‍යතාවය තියෙනවා. මොකද අපේ ඉතිහාසයේ පුරාවට අපි නිර්මාණවල හැම ගොඩක් ඒ වගේ ගොඩක් නිර්මාණ මේ සමාජීය වශයෙන් කියන ගොඩක් නිර්මාණවල මෙන්න මේ කතන්දර දැවටෙනවා. මොකද ඒක අපේ සමාජීය ඉතිහාසයේ ලාංකික ඉතිහාසයේ තියෙන සංසිද්ධීන් සිද්ධීන්. ඒ නිසා නැවත අවසාන වශයෙන් කියන්නේ මට කියන්න ඕන මේකයි. ඔස්මන්ලා ඩෙස්මන්ලා හැදිලා තියෙනවා, බිහි වෙලා තියෙනවා. හැබැයි එහෙම බිහි නොවන පරිසරයක් අපි ඉදිරියට ඒ අවශ්‍යතාවය තියෙනවා. මොකද මේ වපසරියෙන් මේ පරිසරයෙන් දුක් විඳින නැත්තම් නිරපරාධයකට ගොදුරු වෙලා තියෙන පීඩාවට ලක් වෙලා තියෙන සමාජ වපසරිය හරි විශාලයි සහ ඒක හරි අපරාධයක්. අන්න ඒ සහකම්පනය ඇති වෙනවා නම් මම හිතන්නේ නිර්මාණය තුලින් අපි ඇති කරගන්න ඕනේ. අපිට මේවා මේ ඕන නිර්මාණයක් මෙවැනි මම කියන්නේ කිසි මේ වගේ දේවල් එලි දක්වනකොට ඒ නිර්මාණය ඇතුලේ ඒක තියෙනවා. ඒ අපේක්ෂාවේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් රූපරාම හෝ නැත්නම් ඒකේ තියෙන ඒක අර සාමාන්‍යයෙන් අපි විග්‍රහ කරන කැටගරි තුල විග්‍රහ කරලා මේක නිර්මාණයක් කෘතියක් හැටියට අපි යම් තැනක තියාගන්නවා වගේම ඒක විචාරකයන්ට ආකාරයක් සහ සිනමා ප්‍රේක්ෂකයන්ට සිනමා ලෝලීන්ට ඒක එහෙම කරගන්න පුළුවන්. ඒ අතරම සමාජයක් හැටියට මේ නිර්මාණ තුලින් අපි ලබාගත යුතු දේවල් තියෙනවා. මේ සම්බන්ධයෙන් මම කතා කරේ. ඒකත් මේ කතා කරන්න පවා හරි අමාරුයි අපිට. මොකද මේ ධර්මකටත් අපේ පරිසරයේ සංසුන් නැහැ. ජීවත් වෙන පරිසරෙත් ඒ වගේ තමයි සමහරවිට. හරි ഘോഷාකාරී. අරුමුදකාරී. ඒක තමයි.
ඒකයි මම කිව්වා අපි ජීවත් වෙන පරිසරයෙන් ඒ තමයි යථාර්ථය. මේ පරිසරයන් තුල තියෙන අර්බුදයන් කතා කරන්න ගියොත් ඒවත් උස්මන්ලා ඩිස්මන්ලා බිහි වෙන වපසරියක නම් තියෙන්නේ. ඒක ඛේද වාචකයක්. ඒක සන්තෝෂ විය හැකි කාරණයක් නෙවෙයි. චිත්‍රපටයක් පිරිසකගේ දායකත්වයක් අරගෙන යම් තැනකට මේවලා යම් විදිහක අධ්‍යක්ෂණයක් කරලා කැමරාකරණය පසුතල නිර්මාණයන් විශාල වෙහෙසක් දරලා මුදල් වියදම් කරලා යමක් කරනවා කියන එක ලොකු කාර්යයක්. හැබැයි ඒ චිත්‍රපටියෙන් ලැබෙන සතුට ඒක නිර්මාණයක් හැටියට කරලා ලබන සතුට වගේ නෙවෙයි. ඒකට ඒ නිර්මාණයට වස්තු විශ්යම සමාජයේ පරිසරයේ තියෙන ඛේදාන්තේ ඛේද වාචකය. අන්න ඒක අපි තේරුම් ගන්න සමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මම දකින්නේ. ආද තුලිනුත් ඒ කතානායකයින් බිහි වුණු අපසරිය නැත්තම් පරිසරය අදටත් හෙටටත් ඒකම නම් තවත් අපි මේ වගේ කතා නම් බලන්න සූදානම් වෙන්නේ. විය යුතු දේ මේ කලා නිර්මාණවල සැබෑ අර්ථය මේ පිළිබඳ යථාර්ථය ඥාණය කරගන්න. කියන්නේ මේ පරිසරයන් අපි වෙනස් කරන්න අපිට සබුද්ධිකව ජායක වෙන්න පුළුවන් කොහොමද? ඒ දේශපාලන පැත්තක් තියෙන කොහොමද ඒව සබුද්ධිකව අපි වෙනස් කරගන්නේ? ඒ වගේම තමයි මේ සමාජ වපසරිය පරිසරය අපිට බැයිද වෙන විසඳුම් වලට උත්සාහ කරන්න බැයිද වෙන දේවල් වලට වෙන විදිහකට උත්සාහ කරන්න බැයි. අපි ඒවා හිතන්න ඕනේ. මොකද ඒක මගේ පුද්ගලිකව අපිට යම් තැන් වලට අපි තල්ලු කරලා දාන සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ ගොඩ යමත් ඔය කියන තරම් පහසු නැහැ සමහරට. නමුත් බොහොම යොසීමකින් කටයුතු කරලා සමහරලාවට ගැටුම් හැලහැප්පීම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ යොසීම තුලින් ඒ හැමදේම උපේක්ෂා වෙනොත් සහ මෛත්‍රී සහගත ස්වභාවයෙන් සමහර දේවල් අපිට සමහර දේවල් නේ හැම විටකම හැම දෙයකටම අවසාන වශයෙන් මේ විකල්පය තමයි අපිට අනුගමනය කරන්න තියෙන්නේ. මේ දේවල් තුලින් යයිතු ගමනක් තියෙන එක කියන තරම් පහසු නෑ. සමහර තැන්වල ගැටෙන්න සිද්ධ වෙනවා. ගැටියන්න තමයි එහෙම ගමනක් නැහැ. ඒ නිසා නමුත් අර වපසරියට නොයා වපසරිය වෙනස් කරන ගමනකට යන්න අපිට තියෙනවා. ඒක තමයි මට මේ කතාව තුලින් කියන්න ඕන සමස්ත වශයෙන් අරගෙන. ඔස්මල්ලා ඩිස්මල්ලා නොහදන පරිසරයක් විවාද බලලා මම හිතන්නේ ඒ කම්පැනි ඇති කර ගන්න පුළුවන් නම් ඔස්මල්ලා ඩිස්මල්ලා එයාලත් කැමති වෙයි. මේ පරිසරය වෙනස් වෙනවා. ඒකට බෙස්ට් මල්ලට නැත්තම් හොඳම මිනිස්සු බිහි කරගන්න පරිසරයක් උපසරියක් සර්ව සම්පූර්ණ වශයෙන් නොහැකි වුණත් ඒ සඳහා දායකත්වයක් දීලා යම් තියෙන තැනට වැඩි හොඳ තැනකට යන්න හැකියාවක් ලැබෙයි. ඒක උත්සාහ කළ යුතුයි. ඒ තමයි යෝජනාව අද දවසේ මේ චිත්‍රපටයේ බල අවසානයේ සරලව ඒ ගැන කතා කරන අතරේ ඒකේ තියෙන තුල් පැත්ත ගැන වෙනම ආකාරයකින් මට කියන්න තියෙන්නේ ඒ දේ තමයි.